පුදුකුඩිරිපු ප්‍රදේශයේදී LTT ත්‍රස්තවාදීන් සතුව තිබූ සුපිරි පහසුකම් සහිත අංග සම්පූර්ණ රෝහලක් අත්පත් කර ගැනේ. මෙය පොන්නම්බලම් රෝහල ලෙස නම් කර තිබිනා. ප්‍රධාන පෙළේ ශල්‍ය කර්ම පවා සිදු කිරීමේ පහසුකම් රෝහලේ පවතින බව අප නියෝජිත අනුර දොරකුඹුර පවසයි. පුදුකුඩිරිපු ප්‍රදේශයේ සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ රෝහලක් සමග රජයේ ගොඩනැගිලි රැසක් LTT ත්‍රස්තවාදීන්ගේ නිදහස් කර ගැනීමට 58 වන සේනාංකයේ රණවිරුවන් අද සමත් වුණා. පුදුකුඩිරිපු රජයේ රෝහල ඊයේ නිදහස් කර ගැනීමට රණවිරුවන් සමත් වුණා. ඊට නුදුරින් මෙම අංග සම්පූර්ණ රෝහල පිහිටා තිබුණා. පොන්නම්බලම් රෝහල ලෙසයි මේ හැඳින්වෙන්නේ. දීපන්ගේ බිරිඳ මෙම රෝහල නඩත්තු කළ බවටද තහවුරු නොවූ තොරතුරු පවතිනවා. කෙසේ වුවද පුදුකුඩිරිප්පු රජයේ රෝහලේ නොමැති පහසුකම් පොන්නම්බලම් රෝහලේ තිබෙන අයුරු දැකගත හැකියි. LTT ත්‍රස්තවාදීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහාම මෙය පවත්වාගෙන ගියේද යන සැකය මතුවනවා. ප්‍රධාන පෙළේ ශල්‍ය කර්ම පවා මෙහි සිදු කර තිබෙනවා. ඊට අවශ්‍ය උපකරණ රෝහලේ තිබී රණවිරුවන් සොයාගත්තා. බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකයේ 582 වන බල සේනාවේ 9 වන ගෙවණු හේවා බැලෑනියේ රණවිරුවන් දරුණු ප්‍රහාරයකින් අනතුරුවයි මේ අත්පත් කරගත්තේ. රණවිරුවන්ගේ ප්‍රහාර හමුවේ LTT ත්‍රස්තවාදීන් මෙම රෝහල පුපුරවා හරිමින් පලා ගියා. පුදුකුඩිරිප්පු රජයේ රෝහලේ ඇතැම් උපකරණ පවා මෙම රෝහලට රැගෙන ගොස් ඇති බවට සාධක පවතිනවා. පුදුකුඩිරිප්පු ගොවි ජන සේවා මධ්‍යස්ථානය ඇතුළු රජයේ ගොඩනැගිලි රැසක් රණවිරුවන් අතටපත් වුණා. මේ සියලු ගොඩනැගිලි වලට ත්‍රස්තවාදීන් හානි කර තිබෙනවා. රණවිරුවන් සමග ඉදිරි ආරක්ෂක කලාපයට පැමිණ අප නිෂ්පාදක කණ්ඩායමට අවශ්‍ය දර්ශන ලබා ගැනීම සඳහා මෙහි සිටින රණවිරුවන් මෙන්ම යුද හමුදා මාධ්‍ය ඒකකයේ නිලධාරීන් ලැබුණු සහායද අගය කළ යුතුයි. විමංග විජේතුංග වසන්ත බණ්ඩාර සමග මම අනුර දොරකුඹුර පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ රණවිරුවන් අත්පත් කරගත් රෝහලේ සිට